අහසින්හා තරුමන්දිගේ පියබන්න දැන් විහගේ කුලෙසින් අහසින්හා සිහිනයදිගේ පියබන්න නම් Good morning මමයි. මේ ඉතින් මගේ කැම්පස් ජීවිතයේ පළවෙනි දවස. ඉතින් උදේම ලස්සනට ලෑස්ති වෙලා අපි මේ යන්නේ අපේ ඔරියන්ටේෂන් එකේ පළවෙනි දවසට. ඉතින් මම ඉතින් චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේක තමයි මම පළවෙනි දවසේ ඇඳගෙන ගියේ. මේ ඉන්නේ ඉතින් අපේ ඉස්කෝලේ යාළුවෝ ටික. අපි ඉස්කෝලෙන් 8 දෙනෙක් ගියා. එතනින් කට්ටියක් තමයි ඔතන ඉතින් ඔය ඉන්නේ. ඉතින් අපි කයියකුත් ගහගෙන ඇවිදලා කරලා මේ යන්නේ DH hall එකට අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න නිසා. ඉතින් අවුරුදු ගානක් තිස්සේ වීඩියෝස් වලින් විතරක් දැකලා තියෙන ලස්සන යුනිවර්සිටි එකක ලස්සන දවස තමයි ඔයාලත් මේ දැකගන්නේ. ඉතින් අපි ඉතින් පිටිපස්ස තමයි වාඩි වුණේ යන්නේ. ප්‍රමුඛ පෙළේ ශිෂ්‍යාවක් වෙන මට තාම බැරි වුණා. ලෙක්චර්ස් ගියත් ඉතින් හැමදාම ඉන්නේ පිටිපස්ස. කොහොම හරි අපේ යුනිවර්සිටි එකේ උපකුලපතිතුමිය ඇතුළු සියලුම ආචාර්යවරුන් ඇවිල්ලා ලස්සනට ඉතින් අපේ නම්මිය කරන වැඩසටහන මේ විදිහට තමයි පටන් ගත්තේ. මේක දකිද්දිත් හිතට චූටි ගැම්මක් ඇති වුණා නේද? අන්න ඒ විදිහම ඒකත් මටත් ඒ වෙලාව ඇති වුණා. මේ ඉතින් අපිට හම්බුණ අපේ චූටි ටැග්. ඉතින් මේක දුන්නේ 23 24 බැච් එකේ අයියලා අක්කලාගෙන් 24 25 අපේ බැච් එකට. ඒත් එක්කම අල්ලස දූෂණ කොමිෂන් සභාවෙන් පැවැත්වූ දේශනයකදී මේ වගේ අපිට ෆයිල් එකකුත් හම්බුණා. මම දන්න හැටියට කැලණිය විශ්වවිද්‍යාලය කියන්නේ තනිකරම කලාගාරය. එහෙනම් ඔයාලත් බලන්න මම මේ කියන එක ඇත්තද බොරුද කියලා. අයියලා කියලා විතරක් නෙමෙයි අපිට ඉන්න ආචාර්ය මණ්ඩලය අපේ කතිකාචාර්යවරු අන්න එයාලගේ දස්කමුත් ඔයාලට දැන් බලන්න පුළුවන්. ඉතින් අපේ ඔරියන්ටේෂන් එකේ තවත් දවසක වෙච්ච සිදුවීමක්. ඉතින් මගේ යාළුවගේ තාත්තා අපි 8 දෙනාටම නුවර ඉඳලම අම්මා හදලා දුන්න බත් එක උයාගෙන දවල් 12 වෙද්දී අපේ කැම්පස් එක ළඟට ආවා. මොකද මං හිතන්නේ මේක සිකුරාදා දවසක්. ඉතින් අපිට රහා කෑම එකක් ඒ ආන්ටිත් උයලා එවලා තිබ්බා. ඔරියන්ටේෂන් එක මැද්දේ අපිට නැගිටලා එන්න සිද්ධ වුණා. මොකද මං කරන මගේ ස්මෝල් බිස්නස් එක මම යුනිවර්සිටි ආවට පස්සෙත් කරන් යන නිසා මට ආපු ඕඩර්ස් ටික දැන් තමයි මේ මමයි මගේ යාළුවයි දෙන්න අප ගේට් එක ගාවට යන්නේ. මොකද එතනට වාහනේ එනවා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් කුරියර් සර්විස් එකෙන් ආවට පස්සේ ඒ පාර්සල් ටික ලොරියට දාලා අපි දෙන්න ආපහු ගියා DH hall එකට ඉතුරු ප්‍රෝග්‍රෑම්ස් ටික බලාගෙන යන්න. ඉතින් අපි දැන් බලමු අපේ විශ්වවිද්‍යාලේ අපේ කැලණි මාතාවගේ ඉන්න ඉගෙන ගන්න වගේම බාහිර සෞන්දර්ය ක්‍රීඩා වගේ හැම දෙයකටම දක්ෂ තවත් අයියලා අක්කලාගේ ලස්සන අයිටම්ස් ටික.
තවත් අපේ යුනිවර්සිටි එකට එන්න බලාගෙන එන්න ආසාවෙන් ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලගේ ආසාව තව තවත් වැඩි වෙන්න නැති කැම්පස් එක ඇතුලේ වෙන දේවල් දැකලා. ඉතින් ඔයාලත් හොඳට ඔයාලගේ වැඩ ටික කරගෙන කවදා හරි දවසක මට වගේම මේ විශ්වවිද්‍යාල වරම ඔයාලටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ඊළඟ වීඩියෝකින් අපි හම්බෙමු. එහෙනම් thank you for watching. Bye bye.